අපේ සුන්දර මැතිතුමා දීර්ඝ කාලයක් මාවනල්ල ජනතාව වෙනුවෙන් සේවය කළ ඒ අපේ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමික් එක ඉතා ළඟින්ම බැඳී සිටි අපිට උදව් උපකාර කරපු අවංක හොඳම නිලධාරි මහත්මියෙක්. එතුමා තව දවස් කිහිපයකින් විශ්‍රාම යාමට තියෙනවා. ඒ හින්දා එතුමාව මා මේ ස්ථානයට ආරාධනා කරනවා අපි වෙනුවෙන් වචන සල්පයක් කතා කරන්න ලෙස. Ayubowan, good morning, Wanakkam, Assalamu alaikum. Jamaat Islam Samvidhane අපේ කෞසභාපති පවුමේ මහතා සහ සීලුම ඒ සමාජික මහතුරුන් අවසරයි. වසම්බාර මගේ හිතවත් ග්‍රාම නිලධාරී තුමේද කුමාර ශ්‍රී අමරසිංහ මැතිතුමනි, ඒ වගේම මගේ පොලිස්තරයන් කමලපාල මැතිතුමනි, සීලුම ආදරණීය දෙමව්පියනි, දූ දරුවනි. ඊටාම සන්තෝෂජනක අවස්ථාවක්. මොකද අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්න අපේ කුඩා දරුවන්ගේ ඉතා දස්කම් අපි දැන් මෙතන ඇහින් දිටුවා. ඊටාම ලස්සනයි. very beautiful. අපි ඊටාම අගය කරනවා. මොකද මේ ශ්‍රී ලංකාව කියන්නේ අපි මේකේ අපි සියලුම දෙනා 2 කෝටි 20 ලක්ෂයක් අපි ඉන්න ජනතාව, සිංහල, මුස්ලිම්, දමිළ, බර්ග, මැලේ අපි ඔක්කොම මේ රටේ පුරවැසියෝ. we are all our citizens. මේ හැම කෙනාම අපි මේ ලංකාවේ අපිකට ජීවත් වෙන්නේ. ජාති ආගම් කුල ભેදයක් නැහැ. තමුන්ට මතක ඇති 2004 සුනාමියක් ආවා. මුළු ඔක්කොම හොඳට බිලි වුණා. එදා වයස්, ජාති ભેද, කුල ભેද නැතුව ඔක්කොටම ඒ දේ සිද්ධ වුණා. ඉතින් ස්වභාවික විපත් වෙනවා. නමුත් අපි මේ ලංකාවේ අපි ඔක්කොම ඉන්නේ එකට. මොකද දැනට මාස කීපයකට ඉස්සෙල්ලා මට අසනීපයක් වෙලා මම මාළ රෝහලට ගියා. රෝහලේ මම දවස් 4ක් ඇඩ්මිට් වෙලා හිටියා. මට ලේ පයින්ට් 2ක් දෙන්න වුණා. ලේ නැතුව. මම දන්නේ ඒ ලේ කාගේද කියලා. මේ අපි හැමදෙනාම සිංහල, මුස්ලිම්, දමිළ අපි ඔක්කොම එකම මිනිස්සු. අපි මේ ආගම් මනුව වෙනස් වුණා. අපි ඔක්කොගෙම ඇස් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, කටක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, අත් දෙකක් තියෙනවා, කකුල් දෙකක් තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් අපි එකම කටේ. අපේ ලේ රතු පාටයි, තමුන්නාන්සලාගේ රතු පාටයි. ඉතින් මට එදා ලේ පයින්ට් දෙකක් දුන්නේ මේ තමුන්නාන්සලා වර්ෂ ගණනාවක් මේ ස්ථානයේ ලේ දන් දීම සටහන් කරා. මම හැම එකටම සහභාගී වුණා. අපේ පාදශීල ලේකම්තුමා, තුමිය ඇතුළු ඒ රාජ්‍ය නිලධාරීන්, අපේ ග්‍රාම නිලධාරීතුමා අපි කොහොමද සහභාගී වුණා. ඉතින් මට ඒ දුන්න ලේ මේ තමුන්නාන්සලා කාගෙද වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ලොකුම දේ. ඉතින් ඒක තමයි අපි අගයන්න ඕනේ. ඉතින් මේ අද අපි දැක්කේ මේ රට බාර ගන්න ඉන්න අපේ මේ දුව දරුවන්ගේ දස්කම්. ඊටාම ලස්සනයි. ඒ වගේම අපේ හොඳ ගුරුවරු ටිකක් මෙතන ඉන්නවා. ඒ ගුරුවරු මේ දරුවන්ට මේ අනාගතේ කියලා දීලා තියෙනවා. අපේ රට බාර ගන්න. මොකද අපේ රට 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරගන්න අපේ සිංහල, මුස්ලිම්, දමිළ සියලු දෙනාම ජීවිතේ කැප කරලා මේ රටට උදව්පකාර කරා. දැන් මේ වසර 30 දමිළ යුද්ධයක් තිබ්බා. 1984 ජූනි 5 වෙනිදා පටන් ගත්ත යුද්ධේ අවසන් වුණේ 2009 මැයි 18. මම වසර ගණනාවක් හිටියේ උතුරු නැගෙනහිර යුද්ධ භූමියේ. 1987 මාර්තු මාසේ 23 වෙනිදා පාන්දර 3 මාට මණ්ඩදේව දූපත
යාපනයේ ආසන්නයේ පන්නිකෝටස් කියන ඒ යුද බිමේදී මම මාත් එක්ක හිටු තුන් දෙනාම මිය ගියා එල්ටී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට. මං විතරයි බේරුනේ. නමුත් මගේ දකුණු කකුල දෙකට කැඩුනා. වම් අත මෙතනින් එල්ලලා තිබ්බා. මෙතන මහුන් 8ක් දාලා තියෙනවා. මෙතන මහුන් 4ක් දාලා තියෙනවා. බෙල්ලේ ජොයින්ට් තුනක් මට නැති වුණා. මං අවුරුදු 5ක් දැම්මා කොල්ලරයක්. කට්ටි දන්නේ නැති. ඉතින් ඒ වගේ යුද පසුබිමක් එක්ක අපි මේ තාම ජීවත් වෙලා ඉන්නේ. වසර 40ක් ශ්‍රී ලංකා පොලිසිය මම මේ ගත කරන්නේ. ඉතින් අපි හැමදාම මේ ලංකාවේ පොලිස් ස්ථාන 32ක මම රාජකාරී කරලා තියෙනවා. අපිට හැමදාම හම්බුනේ මට මේ අපේ සහෝදර මුස්ලිම් ජනතාව අපේ සහෝදරවරු. මම එරාව ඉන්නකොට මට හම්බුණා. බැටිකොළො ඉන්නකොට හම්බුණා. එතකොට අනුරාධපුර, තන්ත්‍රිමලේ, මාංකුලම්, වවුනියා, යෆ්නා මේ ඔක්කොම මට මේ කට්ටිය හම්බුණා. ඉතින් අපි එදා හැමදාම සහෝදරත්වයෙන් හිටියා. මම දැන් ඉන්නේ පදිංචි ඉන්නේ පත්තම්පිටිය කියන්නේ කඩිගමුව මේ මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයක්. ඉතින් මේ හැම මාවල පොලිස් වසමේ වසම් ග්‍රාම නිලධාරි වසම් 56ෙම අපේ කට්ටිය ඉන්නේ. අපි හැමදාම මේ තමුන්නාසලත් එක්ක අපි සහෝදරත්වයෙන් කටයුතු කරා. 2000 මැයි මාසේ 1 වෙනිදා මේ මාවනැල්ල ගිනිගත් නගරයක් වුණා. සිගරට් එකයි සතවිසි පාට. එදා මම හිටියේ රමුක්කල පොලිස් ස්ථානේ. අපිත් ආවා මේ මාවල ප්‍රදේශයේ බේරගන්න. අපේ කට්ටියගේ තිබ්බ සුළු අඩුපාඩු හින්දා ඒ සිද්ධිය වුණේ. නමුත් එහෙම වෙන්න බෑ. 2019 මේ ආපහු රට ගෙනි ගන්න ආවා. කඩුගන්නාවෙන් පල්ලෙහාට අපි එන්න දුන්නේ නෑ. අපි සියලුම සිංහල, මුස්ලිම්, එතකොට අපි කතෝලික දේවස්ථානවල, මුස්ලිම් මහපල්ලිවල අපි මෞලවිතුමන්ලා, සභාපතිතුමන්ලා, අපේ නායක හාමුදුරුවෝ එක්ක වෙලා අපි ඔක්කොම සංවිධානය කරලා මුළු මාවනලම ආරක්ෂා කරගත්ත. කඩුගන්න පල්ලෙහාට එන්න දුන්නේ නෑ කිසිම දෙයක්. ඉතින් ඒක සන්තෝෂයි. අපිට හැමදාම මේ අපේ ජමාත් ඉස්ලාම් අපේ සහෝදරවරු අපිට උදව් උපකාර කරා. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන වලට මේ අපේ ජමාත් ඉස්ලාම් සහෝදරවරු සියලුම ලිපි ද්‍රව්‍ය ලබා දීලා තියෙනවා. ඒ වගේම දැන් අවුරුදු 2කට ඉස්සෙල්ලා පෙබරවාරි 4 නිදහස් දවසේ මාවල පොලිසිය සියලුම නිලධාරීන් 150ක් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මට ඒක තාම මතකයි. තාම දුන කීටකයක් මා ගාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මහා ප්‍රජා සත්කාර කරන මේ සියලුම සහෝදරවරු අපි ඉතාම අගය කොට සැලකනවා. ඒ වගේම අද මට මේ ස්ථානයට එන්න කිව්වේ මම මේ අපේ මුස්ලිම් සහෝදරවරුත් එක්ක අපි මේ ගත කරපු කාලේ අපිට ඉතාම අනගිභවණීයයි. මම ඉතාම අගය කරනවා. මොකද මාත් එක්ක මේ වසර 40ටම මාත් එක්ක රාජකාරී කරපු මොකද මම මාරිපාද ඉස්කෝලේ ඉගෙන ගත්ත උසස් පෙළ මාත් එක්ක හිටපු තාම ඉන්න මුස්ලිම් කට්ටිය මාව නැල්ලේ. ජුවල් හවුස් එකේ මරික්කාර් කියන මගේ හොඳම යාළුවා. ඒ මගේ එක පන්ති කට්ටිය. ඉතින් අපේ ඉස්කෝලේ හිටපු ඔක්කොම කට්ටිය තාමත් ඉන්නවා. දැන් ටවුන් එකේ හම්බුනත් තාම කතා කරනවා. ඉතින් ඒකයි අපේ තියෙන බැඳීම. ඉතින් හරිම සන්තෝෂයි මේ වගේ අවස්ථාවකට මට සහභාගී ලැබීම ගැන. පහුගිය දැන් මාස දෙකකට වගේ ඉස්සෙල්ලා සහිරා විදුහලේ දරුවන් 156ක ශිෂ්‍ය නායකයන්ගේ බැච් පලන්දන උත්සවයට මම ගියා. මට ආරම්භ කළ තිබ්බා එන්න කියලා කට්ටිය දැනුවත් කරන්න ලීඩර් නායකයා කියන මොකද්ද කියලා. මම ඔක්කොම බ්ලැක් බෝඩ් එකේ වයිට් බෝඩ් එක මම ලියලා දුන්නා. ඒ කට්ටිය වක් කියමු. ඉතින් ඒ කට්ටිය අපිට කතා කරන්නේ මුකුත් නෙවෙයි. අපි මොනවද කරන්න කියලා ඒ පාසල් වල විදුහල්පතිතුමන්ලා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලා දන්න නිසා. දැන් මම තව දවස් 2යි 29 වෙනිදා මම ශ්‍රී ලංකා පොලිසියෙන් සමු ගන්නවා. නමුත් මට අපේ AG මැඩම් මාව දැන් නවපත්වීමක් දීලා තිනවා මට මාවනැල්ල සමත මූල මණ්ඩලයට මීඩියා බෝඩ් එකට විරිෂන් බෝඩ් එකට පත්වීමක් දීලා මේ මට ඊයේ කතා කරා. ඉතින් කමන්නේ මම ආයේ ජොබ් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම යන්නේ ගෙදර වත්ත පොඩ්ඩක් වගා කරගෙන සන්තෝෂෙන් ඉන්න. මොකද මට එක දුවයි ඉන්නේ ඔන්නවල් ලෝට
එයා දැන් කෑගොඩු බාලිකාවේ ඉංග්‍රීසි ටීචර්. මගේ බලාපොරොත්තුව එච්චරයි. එයා විතරයි මට ඉන්නේ. ඉතින් එයාගේ කටයුතු කරගෙන අපි හොඳින් ඉන්න බලන්නේ. ඒ නිසා මේ වගේ අවස්ථාවක් අපිට ලබා දීම සම්බන්ධයෙන් මම ඉතාම අපේ මුස්ලිම් සහෝදරවරුන්ට මගේ සන්තෝෂය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ ග්‍රාම නිලධාරීතුමා මාත් එක්ක 2005 අවුරුද්දේ ඉඳලා මම ඉස්ලාමීය උසාවියේ කටයුතු භාරව මම රාජකාරී කරේ. එදා ඉඳලා එතුමා වසම් කීපයක රාජකාරී කරා. මම ස්ථාන කීපයකට ස්ථාන මාරු ලැබලා ගියා. ඒ හැම එන අවස්ථාවකම අපි තාමත් ඒ සහෝදරත්වය අපි ගාව තියෙනවා. තමුන්නාන්සලාට හොඳම දැනීමක් තියෙන හොඳ අවංක නිලධාරියෙක් හම්බෙලා තියෙනවා. තම සන්තෝෂයි. තවත් වසර ගානක් එතුමා මෙතන ඉන්නවා. ඉතින් ඒක අගය කරන්න ඕන. ඒ වගේම හොඳ ඒජී මැඩම් කෙනෙක් රාජසේකම් තුමියක් අපිට ඉන්නවා. හැම අවස්ථාවෙම hina වෙලා කතා කරන නිලධාරිතුමියක්. මොකද එතුමියගේ ඒ මහත්යත් ප්‍රාදේශීය ලේකම් ගලිගොබි එතුමාගේ අම්මා තමයි මගේ මාළිමාද ඉස්කෝලේ කොමර්ස් ක්ලාස් එකේ පන්ති බාර මැඩම්. ඉතින් අපේ ධම්මන්තාවේ 1983 ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ස්ථානපතිතුමා ලසන්ත කළුවරටි මැතිතුමන් මේ සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරමින් හොඳ ගමනක් ගියා. නමුත් එතුමා මේ මාවනල්ල පොලිස් ස්ථානයේ කරපු සේවය ඒ වගේම මේ ප්‍රදේශයේ සිංහල මුස්ලිම් දමිළ ඔක්කොම කට්ටිය ඉන්න ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ නීතිය සාමය ආරක්ෂා කරමින් එතුමා ලොකු ගමනක් ගියා. එතුමා ඉහෙට දිනේ කල්මුනේ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉදිරියට යනවා. තාන්තර යනවා. ඒක එතුමාට ලැබුණු ප්‍රමෝෂන් එක. ඒ නිසා අපි එතුමාට මේ අවස්ථාවේ සුබපතනවා මේ ගමන වෙනුවෙන්. ඉතින් මේ අවස්ථාව අපි ලබා දීම සම්බන්ධයෙන් අන් සියලුම අපේ ජමාතේ සහෝදරවරුන්ට මගේ ස්තුතිය පුද කරනවා. මම ඉස්ලාම ගියත් තමුන්නාන්සත් එක්ක ඉන්නවා. මට ඕන අවස්ථාවක කතා කරන්න අපි එනවා. ඉතින් මේ ලබා දුන්න අවස්ථාව මම තාම අගේ කොට සලකනවා. බොහොම සන්තෝෂයි. ඉතින් මේ සමුගට යාම දුකක්. මොකද වසර ගණනාවක් අපුණස්සෙකට ඉඳලා යන්නේ. ඒ නිසා සියලු දෙනාටම අල්ලාහ් දෙවියන්ගේ පිහිට මම ප්‍රාර්ථනා කරනවා. Thank you very much. ඊළඟට මා ආරාධනා කරනවා ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමී සංවිධානයේ මාවනල්ල සාකාවේ ගරු සභාපති පොහොමි මහත්මයාට. अस्सलाम वालेकुम आयुबोवन उप पोलीस परीक्षक अबेसुंदर महताගෙන් අවසරයි සුමේද ගාමනිලධාරී මහත්මයාණනි කමල් පොලිස් නිලධාරී තුමනි ඒ වගේම ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමී සංවිධානයේ ක්‍රියාකාරී සමාජික මහතුරුනි දයාබර දෙමව්පියනි ආදරණීය දරු දැරියනි සියලු දෙනාටම සුබ උදෑසනක්. අන්නූර් පෙරපාසලේ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය පවත්වනු ලබන අද දිනය සුවිශේෂී දිනයක්. ඊට හේතුව අප එම ප්‍රදර්ශනයට අලුත් අංගයක් එකතු කරා එම ප්‍රදර්ශනය අලංකාරවත් කිරීමට. ඒ තමයි අප සමග බොහෝ කාලයක් එකට වැඩ කළ අපේ වැඩසටහන් වලට සහභාගී වෙමින් අපට ශක්තියක් වූ අබේසුන්දර පොලිස් නිලධාරීතුමාගේ විශ්‍රාම යාම නිමිති කොටගෙන කෙටි උත්සවයක් අපි සූදානම් කරා. මේ සඳහා අපිට සහයෝගය දැක් වූ අන්නූර් පෙරපාසලේ කළමනාකාරීත්වයට ස්තුතිවන්ත වෙන ගමන් අබේසුන්දර පොලිස් පරීක්ෂකතුමනි ඔබතුමාණන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතයි. විශ්‍රාම යාමට දින දෙකක් තිබෙන මේ මොහොතේ ඔබතුමාණන් හමු වීමට ලැබීම අප සියලු දෙනාටම සතුටට හේතු වන කාරණයක්. ඔබතුමාණන් අපගේ
වැඩසටහන් වලට සහභාගී වෙලා විශාල සහයෝගයක් අපිට ලබා දුන්නා. රාජකාරිය ප්‍රමුඛ කාර්යයක් කරගත් ඔබතුමාණන් නිල වශයෙන් අපගේ වැඩසටහන් වලට සහභාගී වුණා. එම සහභාගී වීම ඇත්ත වශයෙන්ම අපිට විශාල ශක්තියක් වුණා. ඔබතුමාණන් විශ්‍රාම යන්නේ අවුරුදු 40ක සේවයෙන් පසුවයි. ඔබතුමාණන් දැනුම හා අත්දැකීම් පොදි බැදගෙනයි ඔබතුමාණන් විශ්‍රාම යන්නේ. එම පළපුරුද්ද මං හිතන්නේ ඔබතුමාණන් සමාජය වෙනුවෙන් ආයෝජනය කිරීමට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඔබතුමාණන් පැවසුවාක් මෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඉතාමත් සුදුසු තනතුරක් ඔබතුමාට ලබා දීලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිර්ණායකයන් අනුව විශ්‍රාම දිවියට පාතබන අය එහෙමත් නැත්නම් අවුරුදු 60 පිරෙන අය තරුණයින්ගේ අවසාන කඩයිම බව සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔබතුමා ඇතුළු අවුරුදු 60ට පාතබන අය තරුණයින්ගේ වැඩිහිටියෙක් බවට පත්වන බවයි UNO එකේ සඳහන් වෙන්නේ. මෙහි වටිනාකම මෙම අත්දැකීම් හා පළපුරුද්දේ වටිනාකම සමාජය තේරුම්ගෙන ඔබතුමාණන් වගේ විශ්‍රාම යන අය සමාජය වෙනුවෙන් ප්‍රයෝජනයට ගත්තා නම් මම හිතන්නේ තවත් සමාජය ඉදිරි ගමනට විශාල පිටුවහලක් වෙන බව අපගේ විශ්වාසයයි. ඉතින් අපි අපේක්ෂා කරනවා සමාජය විශ්‍රාම යන අයගේ වටිනාකම වටහා ගත යුතුයි. අපි අපේක්ෂා කරනවා ඔබතුමාණන් පැවසුවාක් මෙන් ඉදිරි අපේ වැඩසටහන් වලදී ඔබතුමාණන් අපිට නැවත නැවතත් සහභාගී වෙලා අපිට ශක්තියක් වෙයි කියලා. ඔබතුමාගේ වටිනා උපදෙස් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී මෙම කෙටි උත්සවය හරහා ඔබතුමාණන්ව ගරු කිරීමට බලාපොරොත්තු වුණා. ඔබතුමාණන්ට ස්තුතිවන්ත වෙන්න බලාපොරොත්තු වුණා. ඒ අනුව ඔබතුමාට නිරෝගී සුවදායි විශ්‍රාම දිවියකට සුබ ප්‍රාර්ථනා කරමින් මා මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබතුමාණන්ට බෙහෙවින්ම ස්තුතියි මේ උත්සවයට සහභාගී වීම පිළිබඳව. සහ මෙම අවස්ථාවට පැමිණි සුමේද ග්‍රාම නිලධාරිතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම කමල් පොලිස් නිලධාරිතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමී සංවිධානයේ සමාජික මහත්තුරුන් සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි මේ උත්සවය අලංකාරවත් කිරීමට පැමිණීම පිළිබඳව. ඒ වගේම දයාබර දෙමව්පියනි, ආදරණීය දරු දැරියනි, ඔබ සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි මේ උත්සවයට පැමිණීම පිළිබඳව. සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම නිරෝගීමත් සුවදායි දිවියක් ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි. වාහිර් දවාන අල්හම්දුලිල්ලාහ් රබ්බිල් ආලමීන්. ස්තුතියි. මේන් අපේ වැඩසටහන හිමා කරමු.